youth obsessed mindset එකක් තියෙන කෙනෙක් කියන්නේ තරුණ බව රැකගැනීමේ දැඩි අවශ්‍යතාවයකින් පෙළෙන කෙනෙක්. මේක බැලු බැලමට ඇත්තටම හොඳ දෙයක් වගේ පේන්නේ. කියන්නේ හොඳට ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගන්න උත්සාහ කරනවා, හොඳින් ආහාර පාන ගන්නවා, ව්‍යායාම කරනවා. ඒ ටික හරි. නමුත් මේ ඔබ්සෙෂන් එකේ හින්දා, ඒ කියන්නේ දැඩි අවශ්‍යතාවයේ හින්දා දුකටපත් වෙනවා. මොකද තාරුණ්‍ය කෙවෙන් ගිලිහීම නවත්තන්න බෑනේ. එතකොට මේ බිඳ වැටෙන තාරුණ්‍යයත් එක්ක පුද්ගලයා දුකටපත් වෙනවා දිගින් දිගටම. කොච්චර වුණත් මානසිකත්වයෙන් අභ්‍යන්තර ශාරීරික ක්‍රියාකාරීත්වයෙන් තාරුණ්‍ය හිමීට ගිලිහිලා යනවා. ඉතින් තමන්ගේ ඇත්ත වයස බාර ගැනීමේ හැකියාවකුත් මිනිස්සුන්ට තියෙන්න ඕනේ. ඒ වයසේදී ඉන්න අවශ්‍ය උපරිම ශරීර මානසික යෝග්‍යතාවය පවත්ව ගන්න උනන්දු වෙන්න ඕනේ. එහෙම නැතු ගොඩාක් තරුණ වෙන්න උත්සාහ කරනකොට youth obsessed mindset එකක් තියෙනකොට ඒක හේතු වෙනවා ලොකු දුකකටපත් වෙන්න.